සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අපේ ජීවිතයේ ආරම්භය. ඔබේ ජීවිතේ කුමන තරම් දුර්වල වුණත් අවසානය ඔබේ අතෙම තමයි තියෙන්නේ. අපේ පවුලේ තත්ත්වය, අපි ලැබූ අධ්‍යාපනය, අපිට හිමි වත්කම් හෝ අපිට ලැබුණු අවස්ථා වගේ දේවල් ගැන අපි තෝරගන්නවද? අපි තෝරගන්නේ නෑ නේද? කෙසේ වුණත් කොහොම වුණත් අපේ අනාගතය තෝරගන්නේ අපිමයි. ඔබේ පසුබැසීමක්, ඔබේ සීමාවක් නොවන්න ඕනේ. විශිෂ්ට පුද්ගලයන්, විශිෂ්ට ක්‍රීඩකයන්, විශිෂ්ට ව්‍යාපාරිකයන්. උදාහරණයක් විදිහට ගත්තොත් සෙරීනා විලියම්ස්, ජේ.කේ රෝලින් අපට දැනෙන සුළු මිනිසුන්, මෙයාලගේ සුළු මිනිසුන් වුණාට ආරම්භයේ අසාර්ථකත්වය, දුක්බර තත්ත්වය, දරුණු පීඩනය අත්විඳපු අය. හැබැයි ඔවුන් ජීවිතේ ජයගත්තේ ඇත්තටම තමන්ගේ අතීතය වෙනස් කර අනාගතය ඒ විදිහට ජීවිතේ ජයගත්තේ. ඔබට පුළුවන් ඔබ ලොව අඩුම තැනක හිටියත් ඔබේ අනාගතය අවසන් කතාව ලියන්න පුළුවන් ඔයාටම තමයි. ඉතින් බිය වෙන්න එපා ආරම්භය ගැන. ආරම්භය දුර්වල වුණත් අනාගතය ශක්තිමත් කළ හැකි එකම පුද්ගලයා ඔබම තමයි. ඔබ දිනන්න කැමතිද? ඔබ වෙනස් වෙන්න කැමතිද? ඔබේ අතීතය, ඔබේ අමාරු වූ කාලය, අතීත කාලය ඔබට හෙට දිනයක් ලැබිය හැකි. මතක තියාගන්න, ආරම්භය තෝරා ගන්නේ ඒත් අවසානය ඔබේ